මම චතුරිකා මේ සිද්ධිය වෙනකොට මට වයස 39යි. ඒ වෙනකොට මගේ හස්බන්ඩ් හිටියේ රට රැකියාවකට ගිහින්. ආරංචි විදිහට එයාට ඒත් පවුලක් හිටියා. අවුරුදු 6 යතින්කින්ම ලංකාවට ආවේ නෑ. හැබැයි පුතාටයි මටයි සැලකුවා. සල්ලි එව්වා. පුතා ඉල්ලන දේවල් එව්වා. පුතාට ගේම්ස් ගහන්න ඕනි කියලා ඒවට ඕන කරන සේරම දේවල් අඩු නැකුව යාට එව්වා. පුතා ඔන්ලයින් ගේම් ගැහුවා පිට රටවල අයත් එක්ක. එයා ස්කෝලේ වැඩවලට වඩා උනන්දු වුණේ ඒවට. එපා කිව්වම මාත් එක්ක රණ්ඩු වෙනවා. තාත්තා ලංකාවට එන්නේ නැත්තේ මගේ නපුරුකම් නිසා කියලා බනිනවා. මට හස්බන්ඩ්ුත් නෑ, දරුවත් නෑ. එයාලගේ ලෝකවල මම තනි වෙලා හිටියේ. ඔය අතරේ පුතත් එක්ක ගේම් ගහන පිටරටක ළමයෙක් ලංකාවට එනවා. එයාව අපේ ගෙදර නවත්තගමු කියලා පුතා කිව්වා. මම මුලින් කැමති වුණේ නෑ. පුතාගේ බල කිරීමටම කැමති වුණා. දවසක් පුතා එයාපෝට් එකට ගිහින් ඒ ළමයා එක්කගෙන ආවා. ළමයෙක් කිව්වට ළමයෙක් නෙවෙයි. අවුරුදු 25ක විතර අඩි 6කටත් වඩා උස සුදු යෝධ මිනිස්සෙක්. නිල් පාට ඇස් දෙකක් තියෙනව දැක්කම බලාගෙන ඉන්න හිතන ලස්සන කොල්ලෙක්. මට මුලින් නවත්ත ගන්න බෑ කිව්ව එකට නම් අපරාධය කියලාත් හිතුණා. කොල්ලා එකපාරට ඇවිත් මාව හග් කරා. "වීරා, why didn't you tell me you have a sister?" මාව හුස්ම හිර වෙන තරමට තද කරගන්න ගමන් කිව්වා. අමාරුවෙන් හුස්ම අරගෙන මම "Actually, I am his mother" කියලා කිව්වා. කොල්ලට තේරුණා මාව බදාගත්ත තද වැඩිය කියලා හිමීට මාව අතෑරලා sorry කිව්වා. මට නම් හිතුනේ ඒ ඇඟට තද වෙලා මෙරුණත් කමක් නෑ ආයි බදාගන්න කියන්න. අවුරුදු 8කින් වගේ තමයි පිරිමියෙක්ගේ සුවඳ එච්චර ළඟට දැනුනේ. මට කියන්න අමතක වුණා විරා කිව්වේ මගේ පුතාට නම විරාජ්. ගේම් ගහන්න විරා කියලා දාගෙන. කොල්ලට ඒ වෙනකොට 18ක් විතර. මම ඉස්සරහට කතාවේ ඉංග්‍රීසියෙන් කියපුවා සිංහලට හරවලම ලියන්නම්. සුදු කොල්ලගේ නම ජොනතන්. ඇමරිකාවේ ඉඳලා ඇවිත් තියන්නේ සති 2ක නිවාඩුවකට. ජොනතන්ට චතුරිකා කියලා කියන්න අමාරුයි චටුරිකා කියන්නේ. මම කිව්වා අමාරු නම් චැට් කියන්න කියලා. මුල්ම දවසේ කට්ටියත් එක්ක රැට කාලා කටාවට වැටුණා. ජොනතන්ට ලංකාවින් ගෑනු ළමයෙක් හොයලා දෙන්නලු බඳින්න. මම වගේ ලස්සන එක්කෙනෙක් නම් හොඳයිලු. මට නංගිලා ඒව නැද්ද ඇහුවා. පුතා කිව්වා අපෝ මීට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා ඕනතරම්. අපේ ක්ලාස් වලත් එක්කෙනාට දෙන්නෙක් සෙට් කරලා දෙන්නම් කියලා. ජොනතන් කිව්වා නෑ චැට් ලස්සනයි. අම්මා කෙනෙක් කියලා කියන්න බෑත් එක්කම කියලා. ආගිය විස්තර කතා කරලා රෑ කට්ටියම නින්දට ගියා. පහුවෙනිදා උදේ ජොනතන්ට බීච් එකක් බලන්න යන්න ඕන වෙලා තිබ්බා. අපේ ගෙවල් දිහා ඉඳලා කිලෝමීටර් 30ක් විතර යන්න ඕනේ ළඟම බීච් එකට යන්නත්. විරාජ්ට දවල්ට ක්ලාස් එකක් තියෙනවා කියලා. ඔයාගේ ওই ලස්සන චැට් එක්ක යන්නකෝ මට වද දෙන්නේ නැතුව කියලා ජොනතන්ට කිව්වා. මමත් ඉබ්බ දිය දැම්ම වගේ පැනපු ගමන් මම එක්ක යන්නම් කිව්වා. උදේට කාලා එහෙම අපි පිටත් වුණා බීච් එකට යන්න. පුතාට ක්ලාස් යන්නේ කාර් එක ඕන කිව්ව නිසා අපි කැබ් එකක් දාගෙන ගියේ. වාහනේට නැගලා ටික දුරක් යනකොට ජොනතන් මට ලං වෙලා කියනවා මට විරාජ්ට අද ක්ලාස් කියලා කියපු නිසා තමයි මට බීච් යන්න ඕන උනේ කියලා. කොල්ලට තේරිලා තේන්නේ මාත් කැමතියි කියලා. කවුද අනේ මේ ඉටි රූපයක් වගේ ඉන්න කොල්ලට අකමැති වෙන්නේ? ජොනතන් එකපාරටම මගේ ඉනවටේ අත යවලා මාව එයාගේ පැත්තට ඇදලා ගත්තා. ඒ අරගෑ මගේ බෙල්ල ඉබින්න ගත්තා. මටත් ඉන්න බෑ. ඒ අස්සේ කාර් එකේ ඩ්‍රයිවර් පිටිපස්ස හැරි බලනවා. ලැජ්ජාවෙත් බෑ. මම කිව්වා ටිකක් ඉවසන්න මගේ කොල්ලෝ කියලා. කොල්ලත් hina වෙලා ඉඹින එක නැවතුවා. අපරාධේ කියලාත් හිතුණා. අපි බීච් එකට යනකොට දවල් වෙලා ජොනතන් කිව්වා මුලින් කාලා යමු කියලා. අපි හොටෙල් එකක කාමරයක් බුක් කරගෙන කෑම කාමරයට එවන්න කියලා කාමරයට ගියා. කාමරයට ඇතුල් වෙච්ච ගමන් මෙච්චරකල් හිර කරගෙන හිටපු ජොනතන්ගේ සතා අවදි වුණා. මාව ගිල්ල නැති ටික විතරයි. ඇඳගෙන හිටපු ඇඳුම් එහෙට මෙහෙට කර මාව කිස් කරන්න ගත්තා. මුළු ඇඟම කිස් කරා. කිස් කරන ගමන් එකින් එක ඇඳුමුත් කැලෙව්වා. ඇඟ දිලිසෙනවා ලෙව කාලම. සෑහෙන අමාරුවකින් වගේ ඉඳලා තියෙන්නේ. හොටෙල්ලෙන් කෑම ගෙනත් බෙල් කරා. ජොනතන් මගේ ඇඟට බෙඩ් ෂීට් එක දාලා ගිහින් කෑම අරගත්තා. දොර වහලා කෑමේක මේසේ උඩින් තියපු ජොනතන් යාලේ කලිසම ගලව්වා. එච්චර ලොකු එකක් මං ජීවිතේට දැකලා තිබ්බේ නෑ. සුදුයිත් එක්කනේ. ඒක කෙලින් වෙලා තිබ්බේ. බෙඩි ෂීට් එක අයින් කරලා එයා මගේ ඇඟ උඩට නැග්ගා. ආයි කිස් කරන්න ගත්තා. මූණෙන් පටන් අරගෙන බෙල්ලයි පපුවයි බඩයි බඩට පල්ලෙහායි කකුලුයි කිස් කරනවා. කිස් කරනව නෙවෙයි ලෙව කෑවා හැපුවත් එක්ක. ඒ ඔක්කොම කරන ගමන් අර දිග අත්වලින් මගේ පපුවත් මිරිකනවා. එයාගේ එක අතට අරගෙන ඇහුවා දෙනවද කියලා.
මම් හස්බන්ඩ් එක්ක කරලා තිබ්බට මෙච්චර ලොකු එකක් කටට දාගන්න බය වුණා මුලින්. කොල්ලා මට මෙච්චර දේවල් කරන එකේ බෑ කියන්න බැරි නිසා මාත් ඇද උඩ දනගාලා. ඒක අල්ලගත්තා දිවෙන් ලෙව කාගෙන ගියාට කට ඇතුළට දාගන්න බයයි හුස්ම හිර වෙයි කියලා. හෙමින් සැරේ කටට ඔබාගත්තා. ඒකේ ලොකු මතක් වෙද්දිත් අමාරුයි. කොල්ලා ඔක්කොමටම ලෑස්ති පිට ඇවිත් තිබ්බේ. කොල්ලා ඊළඟ සෙල්ලම පටන් ගත්තා. ඒකනම් විස්තර කරන්න අමාරුයි. අවුරුදු 7කට පස්සේ පිරිමියෙක් එක්ක එකතු වෙන්නේ ඒකත් කලින් වගේ 3 ගුණයක් විතර ලොකු එකක්. මුලින් ටිකක් අමාරු වුණත් ඒ දිව්‍ය ලෝක සතුටට මාව වශී වෙලා ගියා. එක පාරට මාව ඇදෙන් උස්සලා වඩාගත්ත කොල්ලා මාව තුස්සගෙන බැල්කනියට ගියා. කොල්ලා මූහුද දිහා බලාගෙන වැඩ. කිසි මහන්සියක් නැහැ. මාව නිකම් බෝනික්ෙක් වඩාගෙන ඉන්නව වගේ උස්සගෙන කොල්ල වැඩ. මට නම් දැන් පණ නෑ. මට කලින් හස්බන්ඩ් එක්ක කරද්දි හරියට වෙන්නේ නෑ. දැන් නම් 3 පාරක් විතර වුණා. කොල්ලට ගානක්වත් නෑ. ආයි ඇඳට ගිහින් දාගත්තා. ඒ පාර නම් කොල්ලටත් වුණා වගේ. මාව තුරුළු කරගෙන ආයි ඉඹගෙන ගියා. මට මහන්සියටම නිින්දත් ගියා. නැගිටලා බලද්දි කොල්ල කාලා බීච් යන්න ලෑස්ති වෙලා. මට නම් අර කාපු කෑමට කෑම කන්න බැරුව හිටියේ. අපි බීච් එකට ගිහින් අලුත බැඳපු කපල් එක වගේ හිටියේ. ජොනතන් පුදුම සතුටකින් හිටියේ. මාව ඇමරිකාව අරන් යන්න ඕන කතාවකුත් කිව්වා. අපි හවස 6 විතර වෙද්දී ආයි ගෙදර ආවා. පුතා ඇදිත් තිබ්බේ නැහැ ඒ වෙනකොටත්. ජොනතන් මාව ඇඳගෙන ආයි එයා ඉන්න කාමරයට ගියා.